Hello everyone. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ simple past tense නැත්නම් අතීත කාල වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. ඊට කලින් ඔයාලා අපේ ක්ලාස් එකේ ට්‍රිප් එකේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සහ TikTok page එක follow කරන්න, Instagram page එක follow කරන්න. මම description එකේ links දාන්නම්. right අපි දැන් lesson එකට move වෙමු. එතකොට මම example එකක් හැටියට ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අතීත කාල වාක්‍ය කියන්නේ මොනවාද? දැනට වෙලා ඉවර දේවල්. As an example, there is a man called Kamal. Kamal කියලා කෙනෙක් ඉන්නවා. මෙතන අමල්. කමල් අමල්ට කියනවා එයා පිට්සා එකක් කනවා කියලා. හරිද? පිට්සා එකක් කනවා. එතකොට කොහොමද මේ සෙන්ටෙන්ස් එක අපි කියන්නේ? මේ වගේ සෙන්ටෙන්සස් කියන්න මම කියලා දීලා තියෙනවා. මම පිට්සා එකක් කනවා. I eat a pizza. I eat a pizza. දැන් ඉංග්‍රීසි වල කනවා කියන්නේ eat නේ. We already know that. කනවා කියන්නේ eat. හැබැයි දැන් ඔයා කාලා ඉවර නම් දැන් ඔයා හිතන්න ගිය සතියේ ඔයා පිට්සා එකක් කෑවා. එතකොටත් ඔයා කියනද මං පිට්සා එකක් කනවා කියලා ගිය සතියේ නම් no. එතකොට සිංහල වල කනවා කෑවා වුණා වගේ ඉංග්‍රීසි වලත් eat එක what will happen? eat එක මොනවද වෙන්නේ? eat වෙනවා. okay. එතකොට ඔයාලා මේ වගේ අතීත කාල වචන දැනගෙන ඉන්න ඕනේ ඉංග්‍රීසි වල කතා කරන්න. So අද මම ඔයාලට ලිස්ට් එකක් දෙන්නම් මොනවාවලද මේ වෙනස් වෙන්නේ මොනවාවලද ඔයාලා දන්නා ඇති ed දාලා අතීත කාල වචන හැදෙනවා ක්‍රියාපද ඒව මොනවාද ඒවකින් එක මම අද ඔයාලට මෙතනින් එහාට කියලා දෙන්නම්. මම හිතන අතීත කාල කියන මීනින් එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් සිංහල වල කනවා කෑවා වුණා වගේ ඉංග්‍රීසි වල eat එක ate වෙනවා. right? Then how to say this in past tense? I මෙයා තව වෙනස් වෙන්නේ කනවා කෑවා වුණා. ate a pizza. Hope you all understand. right මම දැන් ඔයාලට එකින් එකට අතීත කාල ක්‍රියාපද කියලා දෙනවා සිංහල මීනින් එකත් එක්ක. eat කනවා, ate කෑවා. drink බොනවා, drank බිව්වා. fly පියාඹනවා, flew පියාඹුවා. buy මිලදී ගන්නවා, bought මිලදී ගත්තා. bring ගේනවා, brought ගෙනාවා. throw විසි කරනවා, threw විසි කරා. teach උගන්වනවා, taught ඉගැන්නුවා. catch අල්ලනවා, caught ඇල්ලුවා. see බලනවා, saw බැලුවා. නැත්නම් අපිට කියන්න පුළුවන් දකිනවා, දැක්කා. write ලියනවා, wrote ලිව්වා. drive පදිනවා, drove පැද්දා. make හදනවා, made හැදුවා. again eat ate drink drank fly flew buy bought bring brought throw threw teach taught catch caught see saw write wrote drive drove make made. එතකොට වර්තමාන කාල ක්‍රියාපදයට වඩා අතීත කාල ක්‍රියාපදයේ සුටක් වෙනස් වෙනවා නම් ඒ වගේ වලට අපි කියනවා irregular verbs කියලා. okay next part. මේ බලන්න ඔයාලට දැන් පේනවා ඇති හැම එකටම ed වැටිලා. ඒකට හැම එකටම ed වැටිලා තියෙනවා නම් ඒ වගේ words වලට අපි කියනවා regular verbs කියලා. හැම එකක්ම අතීත කාල වෙලා තියෙන්නේ ed වැටිලා. regular verbs. okay right we'll see the singular meaning. clean පිරිසිදු කරනවා, cleaned පිරිසිදු කරා. watch බලනවා, watched බැලුවා. marry බඳිනවා, married බැන්දා. play සෙල්ලම් කරනවා, played සෙල්ලම් කරා. call කරනවා, called call කරා. add එකතු කරනවා, added එකතු කරා. close වහනවා, closed වැහුවා. ask
අහනවා asked ඇහුවා. help උදව් කරනවා helped උදව් කරා. invite ආරාධනා කරනවා invited ආරාධනා කරා. walk ඇවිදිනවා walked ඇවිද්දා. dance නටනවා danced නැටුවා. again from the beginning. clean cleaned. watch watched. marry married. play played. call called. add added. close closed. ask asked. help helped. invite invited. walk walked. dance danced. මම හිතනවා ඔයාලට මේ අතීත කාල ක්‍රියාපද හොඳින් තේරෙන්නේ නැති කියලා. Okay, now let's move to make sentences. අපි දැන් වාක්‍ය හදන එකට මාරු වෙමු. දැන් ඔයාලා චුට්ටක් මේ කරපු ක්‍රියාපද words ටික මතක තියෙන්න ඕනේ. මොකද මේ ටික use කරලා තමයි මම sentences දැන් හදන්නේ. right, අපි දැන් බලමු අතීත කාල වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් හදන්නේ කියලා. first one, මම රෙදි සේදුවා. how to say that in English? දැන් මම මම මුලින්ම ඔයාලට කියලා දුන්න වාක්‍යයක් හදද්දී subject එකට පස්සේ every time we want to write the verb. හැම වෙලාවෙම කරන කෙනාට පස්සේ ඉන්න ඕනේ ක්‍රියාපදේ. we wash. දැන් හොදනවා නම් wash, හේදුවා නම් washed වෙන්න ඕනේ. we washed රෙදි නම් clothes. okay, next one. අපි චාරිකාවක් ගියා. අපි චාරිකාව නම් අපි නම් we දැන් ගියානේ ගිහින් ඉවරයි. එහෙනම් go යනවා ගියා නම් went. මෙතන පොඩි grammatically වෙනසක් වෙනවා. we went on a trip කියලා එන්න ඕන. okay, next one. Ryan කාමරය පිරිසිදු කරා. now Ryan දැන් පිරිසිදු කරානේ ක්‍රියාපදේ verb එක clean. clean එක මොකද වෙන්නේ? cleaned වෙනවා. කරා ඉවරයි. cleaned මොකක්ද කරේ? the room කාමරය. next one. මම සරුංගලයක් හැදුවා. හැදුවා නම් මම කියලා දුන්නා made. සරුංගලයක්නේ අක් නිසා a kite කියලා හැදෙන්න ඕන. I made a kite. next one. මගේ අම්මා බත් ඉව්වා. මගේ අම්මා නම් my mother. ඉව්වා නම් cooked. මොනවද ඉව්වේ? බත්. my mother cooked rice. තාත්තා කාර් එක පැද්දා. father පැද්දා නම් drove the car. next one. මම ෆලුඩා බිව්වනේ. බිව්වා නම් drank. I drank ෆලුඩා එකක්. එහෙනම් a ෆලුඩා. next one. අපි ගොඩක් සෙල්ලම් කරා. we සෙල්ලම් කරා නම් played. කොච්චරද සෙල්ලම් කරේ? ගොඩක්. එහෙනම් a lot. we played a lot. මම හිතනවා ඔයාලට මේ වගේ sentences දැන් තේරෙන්න ඇති කියලා. okay, last part. I went to the bank yesterday. what is the meaning of that? මම ඊයේ බැංකුවට ගියා. next one. I bought a car last week. what is the meaning of that? මම ගිය සතියේ කාර් එකක් ගත්තා. මිලදී ගත්තා. last week means ගිය සතියේ. she wore a beautiful black saree. අය ලස්සන කළු සාරියක් ඇන්දා. I was angry. මම හිටියේ තරහෙන්. මේක වෙලා ඉවරයිනේ. ඒකයි I was දැම්මේ. we celebrated that last year. අපි ඒක සමරුවා ගිය අවුරුද්දේ. right. ඉතින් මම හිතනවා ඔයාලට මගේ මේ past tense lesson එක තේරුණා කියලා. ඉතින් මම හිතනවා අතීත කාලේ වර්තමාන කාලේ වෙනස අඳුරගෙන අතීත කාල වාක්‍ය ඉංග්‍රීසි වලින් හදන්න ඔයාලට දැන් පුළුවන් කියලා. so ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. subscribe කරලා නැත්නම් තාම අනිවාර්යෙන් subscribe කරන්න. එතකොට මගේ අනිත් lessons ඔක්කොම බලා ගන්න පුළුවන් වෙනවා. goodbye. have a nice day.